ඔක්තෝබර් 15 වෙනිදා ලෝක ළමා දිනයේ දවසේ සර්ගේ ළමයින්ට සර්ට මොනවද කියන්න තියෙන්නේ? ඔක අවිෂ දැන් ලෝක ළමා දිනය කියන්නේ ඉතින් ළමයිගේ දවසනේ. එතකොට අවුරුද්දටම ළමයිට අපි හිතන්නේ එක දවසක් වෙන් කරන එක වැරදි. මේ දවස් 365ම ළමයිට තමයි වෙන් වෙන්න ඕන. කතාවකුත් තියෙනවා හොඳම දේ දරුවන්ට කියලා. ඉතින් අපි විශ්වාස කරනවා ලංකාවේ ඉන්න දරුවෝ වගේම ලෝකේ ඉන්න හැම දරුවෙක්ටම අද දවස වගේම දවස් 365ම හොඳම දවස් වෙන්න ඕන. ඉතින් අපි ගුරුවරු විදියට වැඩිහිටියෝ විදියට අපේ දරුවන්ට හොඳ අනාගතයක් දෙන්න අපි මහන්සි වෙන්නේ. දැන් අපේ ක්ලාස් වල එන දරුවන්ටත් අපි අද විශේෂ සත්කාරයක් කරා. ඉතින් ඒක ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා යාළගේ এডুকেෂන් පැත්ත ගත්තම ලෝක ළමා දිනයේ දවස් අපි ඒකට සුබපතනවා. යාළගේ අනාගතය සුරක්ෂිත කරන්න තමයි අපි මේ මහන්සි වෙන්නේ. ඉතින් ළමා දිනේදී හැම ළමයෙක්ගම අනාගතය සුරක්ෂිත කරන්න ඕන කියන තමයි මගේ දැක්ම. ඉතින් ඒකට හැම අංශයෙන්ම දරුවන්ගේ අධ්‍යාපනය ඒ වගේම දරුවන්ගේ අනාගතයේ තියෙන සුරක්ෂිතභාවය ඒ හැම දෙයක්ම සුරක්ෂිත කරන්න වැඩිහිටියෝ විදිහට අපි වැඩ කරන්න ඕන කියන එක තමයි ලෝක ළමා දින දවසේ ලංකාවේ ඉන්න දරුවෝ වෙනුවෙන් මට දෙන්න තියෙන පණිවිඩය ගුරුවරයෙක් විදියට.